අබ්බලම යූස් account එකකින් ඉදිකිරීම ව්‍යාපෘතියක තොරතුරු ඇතුළත් කරන ආකාරය මුලින්ම අරමුදල් සපයන්න මධ්‍යම රජයේ ප්‍රතිපාදන කියලා ගමු. ටෙස්ට් ඩේටා ටිකක් දෙමු. ග්‍රාමීණධාරී කොට්ටාශ අපි කොට්ටාශ කීපයක් කියලා ගමු. පාරක් වගේ කොට්ටාශ කීපයක් යන කොට්ටාශ සිලෙක්ට් කළා. ව්‍යාපෘති නාමය ව්‍යාපෘති ස්වභාවය ඉදිකිරීම ප්‍රතිස්ථාන ක්ෂේත්‍රය දුෂ්ණගත අපි සම්පල් ගණන් දෙමු. භෞතික ප්‍රගතිය ක්‍රියාත්මක බලධාරියා සංවිධානයේ දුරකථන අංකය ප්‍රතිලාභින් සංඛ්‍යාව ගොනු අංකය PDF ෆයිල් එක මේ තොරතුරු ටික දුන්නා අපි සේව් කරමු. එතකොට මේ වගේ වින්ඩෝ එකක් එනවා. තොරතුරු ටික සේව් වුණා. ස්ථානය හා ඡායාරූපයක් කිරීමට සූදානම් වන්න කියලා. මැප් එක ඕපන් කරගත්තා. මේ තියෙන Google Map එක. ඉතින් අපිට වයින්න ප්‍රාලයක අනුව ඒ ප්‍රදේශයේ ફોකස් වෙලා පෙන්නනවා. දැන් මම ඉන්නේ කල්ත දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාචීරයක කොට්ටාශයේ. එතකොට හොරණ තමයි ફોකස් වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාලයක නම් ඉන්නේ. කොළඹ ප්‍රදේශය තමයි ફોකස් වෙලා පෙන්නන්නේ. මෙතන මැප් එකේ තියෙන පාස්කම් ටික තියෙනවා. zoom කරන්න, press කරන්න. mouse එකේ scroll button එක පාවිච්චි zoom කරන්න පුළුවන්. drag and drop කරන්න පුළුවන්. ඊළඟට අපිට satellite view එකට යමු. දැන් දිහා දන්නවා Google Map එකේ අපිට තන හරියට බලා ගන්න මේ වගේ ඒ සලකුණ අරන් ගියාම නිල් පාට පෙන්වනවා නම් එතන අපිට පුළුවන් එතන virtual බලා ගන්න. මේ යවත් කලුන් නැති images තමයි තියෙන්නේ. නමුත් ඒ අනුව අපිට තන සම්බන්ධ තන නිවැරදි කියලා අදහසක් ගන්න පුළුවන්. අපව මෙතන ඊතලෙන් බැග් ගිය හැකි. තන අඳුනගත්තට පස්සේ අපි මෙතනින් තෝරගන්න ඕනේ මොකක්ද කියන එක. දැන් අපි මාක් කරන්නේ මාර්ග කියන එක. මාර්ග එක සෙට් කරන්න. මෙතන තියෙන search location වලට මෙතන දැන් හොරණ කියන ප්‍රදේශය ආවේ නැත්නම් මෙතන හොරණ කියලා ටයිප් කරලා එන්ටර් ක්ලික් කළාම එබුවාම මේ හොරණ ප්‍රදේශයේ ફોකස් වෙලා පෙන්නනවා. ෆෝන් එකකින් පාවිච්චි කරනවා. ෆෝන් එකකින් යනවා නම් මට use current location කියන තැනින් දැන් ඉන්න ලොකේෂන් එක ફોකස් කරලා ගන්න පුළුවන්. මේ මෙනොට බැරිලක්වත් මේ ක්ලික් වුණොත් කොයි දිහරි අපි තුමු පාසල් කියන තැන තියෙන්නේ. උත මාර්ග තමයි සලකුණු කරන්න ඕන. මේ වැරදි වෙකින් ක්ලික් වුණොත් පාසල රෙඩ් එක තමයි ඒ සලකුණු වෙන්නේ. නමුත් ඔයා මේ ඩීටේල්ස් දෙන්නේ නැතුව ක්ලෝස් කළොත් කැන්සල් කළොත් ප්‍රශ්න නැහැ. ඩීටේල් දීලා සේව් මාක දුන්නොත් විතරයි සේව් වෙන්නේ. එහෙම නැතුව මේ ඔතන ක්ලික් වුණා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා ඩීටේල්ස් දීලා සේව් නොකරන තාක්කල් සේව් කළාට පස්සේ නැවත වෙනස් කරන්න බෑ. මෙතන අපිට නිවැරදි තැන තෝරගන්න ඕනේ. මාර්ගයන සෙට් කළා අදාළ මාර්ගය එතන ලකුණු කරලා
මේ ඩීටේල්ස් ටික දෙන්න ඕන. උදාහරණයක් විදිහට පෙන්නන්නම්. ඔයා මේ මාක් කරපු එක මෙන්න වගේ දෙන ඩීටේල්ස් ටික මෙතන දෙන ටයිටල් length nature description සහ අවසාන image එක ඇඩ් කරන්න වෙනවා. ඒ ටික මෙතන මේ sample data ටික දීලා තියෙන්නේ මෙන්න මේ වගේ පෙන්නනවා. හරි. මේ වගේ ලොකේෂන් එක ක්ලික් කළාම ඔයා මේ දුන්න data තමයි පෙන්නන්නේ. ඒ නිසා නිවැරදි data ටික දෙන්න අවශ්‍ය වෙනවා. නිවැරදි ස්ථානය සහ data ටික ඒ වගේම මෙතන ෆිල්ටර් වෙන්නේ මේ වර්ගය අනුව මාර්ග ක්‍රීඩාංගන රජයේ කාර්යාලය. එතකොට ඔයා මාර්ගයක් නෙමෙයි නම් දීලා තියෙන්නේ. එතකොට ඒතෙන් එන්නේ නැහැ. ඒ නිසා නිවැරදි එක සිලෙක්ට් කරන්න අවශ්‍ය වෙනවා. හරි. අපි දැන් මාර්ගයේ ටයිටල් එක මාර්ගික දිග ස්ක්වයර් ෆීට් මේ ගොඩනැගිලි කරන ස්ක්වයර් ෆීට් එක එතන දෙන්න තියෙන්නේ ස්වභාවය ආරම්භ පන්ද කියලා මොනවා වගේ ඊළඟට description විස්තරයක් මොකක් හරි දීලා මෙතන සේව් කරන්න තියෙනවා. දැන් ඒ ස්ථානේ සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ වැඩෙනවා images add කරන්න. මෙතන තියෙනවා ව්‍යාපෘති ක්‍රියාත්මකයකට පෙර ඡායාරූප පරිම 5ක් දක්වා add කරන්න පුළුවන්. මෙගාබයිට් 5ට අඩු. මෙතන තියෙනවා ව්‍යාපෘති අවසන් උපස් ඡායාරූප පරිම 5ක් දක්වා මෙගාබයිට් 5ට අඩු. ඔය පරණ ව්‍යාපෘතියක data දානවා නම් එතකොට ඡායාරූප ක්‍රියාත්මක පෙර ඡායාරූප නොතිබෙන්න පුළුවන්. එහෙම නම් වඩ පුළුවන් මෙතන ව්‍යාපෘතිය අවසන් වූ පසු දැන් තියෙන ඡායාරූප දෙන්න. එහෙම නැත්නම් දැන් අලුතින් දාන එක නම් බලන්න ව්‍යාපෘතිය අවසන් වූ පසු ඡායාරූප නැහැ. ව්‍යාපෘතිය ක්‍රියාත්මකයට පෙර ඡායාරූප තියෙනවා. ඒ දෙකෙන් මොකෝ දෙන්න පුළුවන් දෙකම තියෙනවා නම් දෙකම දෙන්න පුළුවන්. නමුත් ඔයාලට බෑ මේ දෙකෙන් එකක්වත් සිලෙක්ට් නොකර යන්න.